මොකද මේ කලවලේ දුවන්නේ කියලාද බැලුවේ? දුවන්නේ ඇත්තටම අපි පරක්කු වෙලා ඉන්නේ අපේ බෝට් රයිඩ් එක යන්න. ඒ බෝට්ටුව යන්න කලින් දුවන්න ඕනේ එතනට. ඉතින් ඒක නිසා තමයි මේ කලබලේ අපි දුවන්නේ. ටිකට් එක ගත්තොත් එහෙම ටිකට් බුකින් එක ඇත්තටම අපි කලින් බුක් කරන්න ඕනේ. ඉතින් අපේ ගයිඩ් ගත්තොත් එයා අපේ පාස්පෝර්ට් නම්බර් එකටයි අපේ නමටයි කලින් ප්‍රී බුක් කරලා තිබ්බා. ඔන්න අපි දැන් ලොකේෂන් එක ඇවිල්ලා ඉන්නේ. අපි අපේ බෝට් එකට නගින්න තමයි හදන්නේ. ඉතින් චෙකින් වෙනකොට මතක තියාගන්න ඕනේ ටුවරිස්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එකයි ටිකට් එකයි සබ්මිට් කරන්න ඕනේ. ඒකට හේතුව මම කලින් කිව්ව විදිහට ටිකට් බුක් කරන්නේ අපේ පාස්පෝර්ට් නම්බර් එකටයි අපේ නමටයි තමයි බුක් කරන්නේ. ඉතින් මෙන්න මෙයා මෙතන චෙක් කරන්නේ මේ දේවල් තමයි. ඉතින් මමත් ඔන්න ඔය විදිහට මගේ පාස්පෝර්ට් එකයි ටිකට් එකයි දුන්නා චෙක් කරන්න කියලා. ඔන්න ඔය විදිහට සබ්මිට් කරා. දැන් ඔය බලන්නේ මගේ පාස්පෝර්ට් නම්බර් එකයි ටිකට් නම්බර් එකයි ඒකට. ඔන්න ඔය විදිහට තමයි ගොන්සෝ වල ගත්තොත් එහෙම විවිං ඒරියා එක. ඔය තියන්නේ අපි යන්න හදන බෝට් එක. ඇත්තටම මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්, වෙනම එක්ස්පීරියන්ස් එකක් අපි මෙන්න මෙතනදී ගත්තා. ඉතින් මෙන්න මේ තියෙන අපි යන බෝට් එක අපි ඔන්න ඔය විදිහට ඇතුළු වුණා බෝට් එකට. අපිව වෙල්කම් කරලා ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි උඩට ගියේ නෑ. අපි පොඩ්ඩක් පල්ලෙහාට පොඩ්ඩක් බෝට් එක ස්ටාර්ට් කරනකන් හිටියා. ඉතින් බෝට් එක ගත්තොත් එහෙම අපි අතරම පල්ලෙහා එතන වීඩියෝ තියෙන ඒ වීඩියෝෙන් බලන් ඉතින් බෝට් එක ස්ටාර්ට් කරනවා හිටියා. ඔන්න ඔය විදිහට ස්ටාර්ට් කරා. දැන් අපි යමු උඩට කොහොමද view එක පේන්නේ කියලා. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් ගොන්සෝ ගත්තොත් එහෙම ගොන්සෝ වල ලස්සනම ඒරියා එකක් තමයි. ඒකත් එක්කම මෙන්න මේ දේ දැක්කට පස්සේ මට තවත් කතා කරන්න දේවල් නම් නැති වුණා. මේ තින්නේ ගොන්සෝ වල තියෙන කැන්ටන් ටවර් එක. ඉතින් ඒක LED එකකින් නැත්නම් ලයිට්ස් වලින් තියෙන ලස්සන දැක්කට පස්සේ ඇත්තටම කතා කරන්න දේවල් නැති වුණා. ඉතින් ওই විදිහට ඒකත් බලලා අපි පොඩ්ඩක් වටේටම බැලුවා මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ලස්සනයි. වෙනම එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් ඔන්න ඔය වෙනම එක්ස්පීරියන්ස් එක ගන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න බෝට් එක ස්ටාර්ට් කරලා යන ගමන් ඉතින් හැමෝම ගත්තොත් එimhe කැන්ටන් ටවර් එක ඉස්සරහ ෆොටෝස් ගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය ගත්තොත් ඒක තමයි ඒගොල්ලෝගේ පළවෙනි ටාගට් එක. දෙවෙනි එක තමයි ඔන්න ඔය ඈතින් පේන පාලම. ඒකත් LED වලින් මාරම ලස්සන view එකක් දෙනවා. මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක ළඟට යනකම් ඇත්තටම අපි විශ්වාස කරේ නැහැ ඒක